ඩබල් ස්කීමස් ඉතින් අද බාස්සිමලට ශ්‍රී ලංකා නෙමේ ඉන්දුනීසිය තමා ගන්න හදන ඉතින් මම පොඩ්ඩක් ගේම එක පටන් ගත්තා පටන් ගත්ත කිව්වට ඒක එච්චර හොඳ ආරම්භයක් නෙමෙයි අචිනි තම්පි භවති චින්ති තම්පි විනාශති වුණා පොඩ්ඩක් පටන් ගත්ත ගමන් පේනවනේ මූණ කළු කරගෙන ඩ්‍රයිවරයා ඉන්නවා ඉතින් ඇතුලේ හරි කමන්නේ අපි එහෙම සැලෙන්නේ ඉතින් ඔන්න පටන් ගත්ත ගේම් එක ගන්න හරි එහෙනම් අපි වැඩි කතා නැතුව යන් ගේම් එකට හරි ඉතින් ඔන්න ලයිට් උත් දාලා තමයි තිබ්බේ අපි සින්දුව දාමු හරි ඉතින් යන් එහෙනම් මේ කවුද හරි ගියර් එක චුට්ටක් මාරු කරගන්න ඕනේ දැන් හරි මේ ගේම් එක ඇත්තට මරු ලස්සන ෆයිට් සීන් එකක් තියෙනවා විදගෙන යන්න පුළුවන් හරි ඔන්න තුන්වෙනි ගියර් එකට දාගෙන වේගෙන් යන්න අපි ටිකක් වේගෙන් යන්න මොකද වැස්සක් આવොත් ඔක්කොම වැඩ ටික කියලා යනවා මේක හරියට හරි ඉතින් යාළුවනේ ඉස්සරහින් චුට්ටක් ස්ලෝ කරන්න වෙයි වගේ කමන අපි හෝන් එකක් තියෙන හෝන් එක ගහලා බලමු පොඩ්ඩක් එහාට යන්න ඉතින් කරන්න බෑනේ වැඩේ මේක මම කස්ටමයිස් කරලා හෝන් එකක් ගහලා දාගත්තා ඒක වලට පෙන්වන්නත් ඕනේ චුට්ටයි මේ ලොරි කාරයෝ දෙන්න මෙතන නා කරනවද මන් දන්නේ මේ පාලයන්ක ගමෙක මට යන්න දියන් කවන්න අපි මුන්දෙන් ඔහොම යන වෙලාවේ නියුටල් ගානේ නාටලයක් ගමු ඔන්න බලන්න මම කස්ටමයිස් කරලා දාගත්ත ඕන එක මම පොඩ්ඩකට සිම්පල් ඔෆ් කරලා දාන්න හරි ඉතින් ඕක තමයි කස්ටමයිස් කරලා දාගත්ත ඕන එක එච්චර හොඳ නැතද කවන්නේ අපි යන් මම බලනවා අද්දන්නෙත් ඒ කියලා ස්ලෝ වෙන්න ඔට්ටු නෑ මල්ලි හරිද පාරේ අයිනේ යන වැඩි ගමන්ද පොඩ්ඩක් අද්දලා ගමු අර ලෝරි කාර්යය දෙන්න පැත්තකට වෙච්ච වෙලාවේ මට මූ පහු කරගෙන යන්න පුළුවන් නේ හරි යන්කෝ මේ වෑන් කාරෙන් මූ බලහන්කෝ උඹ දන්නේද මම ඉස්සර ගන්න තහන් කියලා උඹලේ රටේ නම් කොහොමද දන්නේ අපේ නම් තහන අදාළ නෑ පුතේ අදාළ නෑ ඉතින් මම දන්නවනේ මම වැඩ කියලා මම දන්නවා ඉතින් මම වැඩ කියලා නෑනේද පාර කොහෙන්වත් දෙදලා ලොකු පාර යාළුවනේ යන්න පුළුවන් සදා සුත්ති එන්න මේ හොන් ගන්න එලාවක් නැති වෙයි වගේ කමන්නේ මේ මොකක්ද නැති වුණා නේද වරින් යකෝ වවුනියාව කොළඹ නගිනවද අක්කි නගිනවද නගින්නේ එහෙනම් කමන්නේ ඉස්සරහින් කොහෙද හරිනේ ඉතින් බෝඩ් පෙරලා මංගු හැරෙව්ව මම දැක්කේ යාළුවනේ එතන හරවන්න ඕනේ කියලා මම දැක්කේ නෑ ඒක මගේ වැරද්දක් කවන්නේ යන් ඉතින් අපි මේ පොඩින් මේකේ කැමරා view එක වෙනස් කරගමු ඔයාලට පෙන්නන්න වෙනස් විදිහේ කැමරා views තියෙනවා යෝ තා පොඩ්ඩෙන් විනාසයි වාහනේ වෙමින් යනවා ඔයාලට බලාගන්න පුළුවන් මේකේ graphics නම් මරු යාළුවනේ හරි කතා කරලා වැඩක් නැහැ graphics නම් මරු හරි ඉතින් ඔයාලා කියන්න ඕනේ මම දන්නවා යන්න ඕන පැත්තේ ඔක්කොම අපි ඉතින් සිග්නල් එකක් දාලා ඉස්සර කරලා දාමු අනි මොනවාදනවා කරන්නේ හැප්පුණාද නෑනේ හැප්පුණේ වයින්නවා පුදුම කරුමයක්
මම බ්‍රේක් ගහපු ගමන්ම කොළ පාටට යන කලර් ලයිට් එක ඉතින් මට නේද මරාගෙන යන්න හිතෙනවා මේ කලර් ලයිට් හදපු එකව. කවුද මම ඒවන්නේ ඕනේ මාරු කරන්න ජියර් එක තව චුට්ට වෙලාවක මේකට විසිල් එකකුත් තයි කරගන්න ඕනේ. විසිල් එකත් මාරු කරගත් විසිල් එකකුත් දාගත්තා නම් මරු නේද? බස් එක නම් මරු. පස්සට කිසිම හානියක් නැහැ. ඉස්සරහට තමයි වෙන්න තියෙන ඔක්කොම ආපදා ටික වෙලා තියෙන්නේ. කොහොම හරි ඉස්සර කරනවා යාළුවනේ. මොකද්ද? තෙල් ගන්න ඕනේ. පොඩෙන් ලීටර් 54ක් තියෙනවනේ. මොකද කරන්නේ? ලීටර් 54ක් තියෙනවා. අපේ හැම්බරේක් කරලා වාට එනදමලු ඊට පස්සේ වාගේ බස්සේ ගිහින් ලස්සනයි පුදුම ලස්සනයි ඊයේ පාරමේ ගහන්නේ නැත් වෙන මොකද්ද තෝ කරන්නේ යමන් මැනේජර් ඔක්කොම පස්සට හරවලා මාරු කරගන්න ඕනේ දෙක දාගත්තට පස්සේ තුන දාමු හරි ඉතින් අපි කියලාගෙන යනවා කියන මට නිකන් පේනවා මට පේන විදිහට දන්නේ නේද අපි වේගෙන් යනවා සාමාන්‍යයෙන් ටිකක් හතරක් දාගෙන ඉතින් ඉස්සරහින් මේ ඔක්කොම මට කලින් ආවේ මේ ඔක්කොම බස් මට වඩා විනාඩි 15කට විතර කලින් ආවේ ඉතින් මම දැක්කනේ මම ආයිතින් විනාඩි 20න් ගාලා කොටුවට යන්න පුළුවන් මේ ලොරි කාර්ය අරුවට සපෝර්ට්නේ මට යන්න දෙන්නෙම නෑනේ ඉතින් මේ නටන්න මල්ලි එහෙමද හරිද මොනවද ඉස්සෙනා ඉතින් මල්ලි යන්නේ නැද්ද එතන කෝච්චියක් ගිහින් හිටින් යන්නකෝ මොකක්ද කරන්නේ හරකමක් නේ මම පොඩේ නෑ මේ මොන්නේ කොබාගෙන ගන්නවා අනේ මුන්ට ඩ්‍රයිවිං කරුන් නවත්තගෙන ඉන්න බයගොල්ලෝ ටික හරි මේකේ මම මේ ගේම් එකට මාරු මේ ගේම් එකට මම කැමති පර්සන් හරි මම දන්නවා මම ලයිට් එක දාගත්තේ නැහැ කියලා මාරු සිංගල් ප්ලේ වෙනවා යාළුවනේ ඉතින් මට කියන්න ගමන් නැට වෙන ඉතින් මගේ වීඩියෝ එක බලන කට්ටිය කමෙන්ට් කරලා ලයික් කරලා ඔක්කොමලා මට තාපස්සේ කියන්න පුළුවන් කියලා පෙන්නනවා මම හිතන්නේ නැත් එහෙම නෙතනේ මට තේරුම් ගන්නේ නේ ඔයාලා දන්නේ ඉතින් මම වැඩ කියන්නේ ඔයාලා දන්නවා නම් ඉතින් එච්චරයි ඔයාලා ලයික් කරලා කමෙන්ට් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා යන සින්දුවකට නටාගෙන බලාගෙන ඉන්න වීඩියෝ එක ඉවර වෙනකන් වීඩියෝ එක ස්කිප් කරන්න එපා මොකද මේ වීඩියෝ එක මම ඉදිරියට මේ වගේ ගොනුවත් දෙයි එහෙම බෑකාරං කළාට මම ඉස්සර කරන්න හරිද මේ වාහිතට මේ අපි අදී ලයිසන් ගත්තා කියලා ආයිතින් යනවා ඒගෙන් නෑ වෑන් ඉතින් කරන්න ලෝඩ් වුණානේ පොඩ්ඩයි නෑ ඒකේ එක නගරවලට යද්දි ලෝඩ් වෙනවා මම හිතන්නේ කමන්නේ වලට මේක කම්මැලි හින්දා මම ස්කිප් කරන්න anyway ඔන්න ඉතින් ආව කොහොම හරි පොඩ්ඩයි කොයිට හරි අරවන්න තියෙනවා අපි අරව ගමු බස් එක ගානට ලස්සනට බ්‍රදර් ඒක විදිහට දැක්කේ නෑනේ මම දැක්කේ නෑ ඒක sorry කොහොමද බස් එකේ ගන්න දෙයක් නැති වෙයියගේ කමන්නේ මට කොහොමද මිනිස්සු ටික හොඳට ගෙනින් ගන්නයි ඕනේ අපි අමාර කාර් එක පිටිපස්සෙන් යන් පොඩෙන් බ්‍රේක් ගහපන්
දැන් මලින් ටිකට් එක ගන්න එහෙම බලු වැඩ කරන්න එපා ඉතින් ඉතින් බැරි යන්න දෙන්නේ use money ආඩු හරි චුට්ටයි නේ මං ගාව සල්ලි නෑ එහෙනම් මම වීඩියෝ හරි ඉතින් අන්න වීඩියෝ එක බලලා වීඩියෝ එක බලලා දැන් ඉතින් අපිට නිදහසේ අපේ ගමන යන්න පුළුවන් ඉක්මනට යන අපි ටික වහින්න තමයි හදන්නේ ඉතින් පොඩ්ඩක් ලයිට් එක තෙලි වැඩි කරගන්න මුළු පාරටම එළිය මේක දැම්මහම මේ පැත්තට පරිස්සමට යන්න ඕන නැත්තම් තේරෙන්නේ තදන නිසා පල්ලම වෙත ගියා කියලා තමයි කියන්නේ තිරින්ග තිබ්බා ඒක මං ඉතින් ගැහුවේ නෑ ඒක වෙනවා පොඩ්ඩෙන් ඉතින් බෑනි කරන්න හැප්පුණා මම හිතන්නේ කමන්නේ අපි කැමරාව චුට්ටක් වෙනස් කරගමු දොරවල් අරින්න නෙමෙයි මට ඕනේ කැමරාව වෙනස් කරන්න ඊට පස්සේ දොර ආගමු හරි දැන් ඉතින් යන් ඉක්මනට ටිකක් පොඩ්ඩක් නෑනවනේ මේකේ අපි සෙටින්ග්ස් වලට ගිහිල්ලා සෙන්සිටිවිටි හදාගමු චුට්ටක් 60ට විතර දාගමු දැන් හරි දැන් ඉතින් කැරගෙන ආයි සුපිරියට මාරු කරමු ජියර් එක කමන්නේ අපි මාරු කරලා යන් ජියර් එක ඉතින් කොහොමද ඩ්‍රයිවිං කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න වාලා සබ්ස්ක්‍රයිබ් කරන්න මේ ඉතින් අපි පුරුදු වෙන්න කරන වැඩ නෙමෙයි මං කියන්නේ පාරේ තියෙන බැරියර් කඩන එක එහෙම හිතුවේ මම ඩ්‍රයිවිං කියලා පිස්සුදමයි මේ අදී ඩ්‍රයිවිං ලයිසන්ස් එක ගත්තා මේක ඉතින් අර සල්ලි නැති වුණේ මම මේ ඔයාලට ඩවුන්ලෝඩ් කරපු ගමන්මයි ගේම් එක ඔයාලට අරන් ආවේ ඒකයි එහෙම සල්ලි නැති වුණේ නැත්තම් වීඩියෝ බලන්නේ සාමාන්‍යයෙන් මේකේ ගියර් පහක් නැද්ද පහක් තියෙනවානේ අමුතුනේ අපේ එකත් 7 අපේ බස්සුත් 7 ගියර් දෙකයි ඒවා මට හදාන්නේ ඔටෝනේ ගියර් එක මාරු කරන්න විතරයි ඉතින් යන්න පුළුවන් උඩරින් වේගයට යනවා 150ට යනවා කියන්නේ ආයි දන්නවා ඉතින් කොල්ලගේ වැඩ පැද්දෙනවා නෑ වගේ සැප නෑනේ ඉතින් අපිට අදාළද පොඩ්ඩක් කෙලින් අංකල් අයින් වෙන මේ තේන්නේ නැද්ද කැෂ් බෑ පිටකොට එකක් එනවා කැෂ් බෑ පිටකොට කවද්ද බලන්නේ මෙහෙම වේගෙන් බලන්න පන්සල් පල්ලි කෝවිල් ඔක්කොම පහුවෙනවා හරි ඉතින් යාළුවනේ අපි යන් ටිකක් ඉක්මනට නෙළුම් කුරුණක් තිබ්බද කොහෙද මම දැක්ක නිකන් ඒ වගේ එකක් ආඩ් මේ බස් එක පෙරළුනේ කමන්නේ ආදාලද මල්ලි ඒව අර හැප්පිච් එක ඇත්තට සෙට් නෑනේ කමන්නේ මල්ලි අපි යන් ටිකක් ඉක්මනට මං කොහමද මේ ගමන අද ඉවර කරන්න පොඩ්ඩ එහාට ගන්න අපි ගියර් හරිනේ ආඩු හයකුත් තියෙනවා මං හිතේ පයින් අතරේ ගෙන හිටන්නේ යන විදිහ 200 විතර යන්න පුළුවන් 160 යයි කවන්නේ 160ට හරි යනවා නේද වල දැනවත් දන්නේ මේක හැප්පෙන කද්ද එහෙන් නැත්තම් හොඳයි මොකද මේ කොහොමද මම යද්දී 19 දෙකකට විතර කෝල් කරලා තමයි එන්න දෙන්නේ නැත්නම් ඉතින් දන්නවනේ ඉතින් කොල්ලා බස් එක අතර නැත්තම් අනිත් එක ගැන හිතන්නේ නැහැ කියලා ඒකයි අපි පොඩ ආපස්සට ගියර් එකක් අරගෙන ඊට පස්සේ ගියර් මාරු කරමු තෙල් ඉවර වෙගෙන යනවා නේද තෙල් අහන්න සල්ලිත් නෑ එහෙම වුණත් අපි තෙල් ඉවර වෙනකන් ගිහින් නතර කරමුකෝ මට මේ බ්‍රේක් ගන්න එක තමයි එපාම එන්නේ බ්‍රේක් ගන්න එක හැප්පෙන්නේ නැතුව යන්න බෑ
මෙන්න මේක ජීවිත තුන ආයෙත් දාගෙන යනවා කෙලින් පාර යාළුවනේ කෙලින් පාර ආයෙත් ඕ කයින් කරගන්න බං මට යන්න උඹලට පිස්සු දාත හරියන්නේ තුනට විතර දාගෙන ඉක්මන් කරන්න ඔයාලා මට යන්න දෙන්න මේ ළඟටම ගිහිල්ලා බ්‍රේක් ගහුවේ මේක සයිඩ් කන්නඩි නම් පේනවා මැදියාගේ මේ යන්න දියන්කෝ අංකල් ආයෙ මම කියන්නේ හොඳින් හරි නයිකින් හරි එනවා කියලා දැන් හැබැයි වහින් නැද්ද කොට වයිසර් රෝස් කරගෙන වයිසර් රෝස් කරන්න ගිහිල්ලා ඇප්පුණානේ ඉතින් දන්නේ නැද්ද ඉතින් මට මේක ඩ්‍රයිවිං තමා බැරිම දේ ගණන් ගන්න එපා අපි ඉතින් ඔන්න ඩෙස්ටිනේෂන් එකට චුට්ටක්වත් ළඟ නැහැ තව ගොඩාක් දුර යන්න තියෙනවා කමන්නේ කොහොමත් ඕක යන්න මට තේල් නැති වෙයි වගේ තේල් තියෙනකන් යනවා එයා ගෙදර බල්ලා පුරනවා ඉතින් මාව මරාගෙන යනවා පානනි කරන්න බෑනි කරන්න ඉතින් අඩෝ බල්ලා කතාගෙන ඉඳන් මට වීඩියෝ එකක් කරන්න තියෙනවා යාළුවනේ ඉතින් වේගින් යන් අපි ටිකක් වේගින් යන් බල්ලා විරුවට අවුලක් නැහැ ඔයාගේ බල්ලා පුරන සද්දේ අමාරුයි කරන්න දෙයක් නැහැ මේ වයිෆර් රෝස් කරපු ගමන් මොකටද මම වහින්න දෙන්නේ මට අප්පිරියයි ඕක කමන්න අපි ටිකක් ඉක්මනට යන් ඒකට ලීටර් 6ක් විතර දෙයි ඉවරයි දැන් තව පොඩ්ඩ දුරක් යන්න තියෙනවා සින්දු ඉවරද මම ඉන්නට හොඳ සින්දු ටිකක් බලලා ඩවුන්ලෝඩ් කරගත්තා ආඩු ඉවරයිද මං හිතුවේ නෑ බං මං හිතුවේ ඇත්තටම තව එකක් පටන් ගනී කියලා පොඩෙන් හෝ නතර කරගත්ත කොහොමරි හොඳින් හරි නරකින් හරි නතර කරගමු මල්ලි ඕවත් මොන කජුද මේ පැත්තෙන් අල්ලයි දන්නේ මම ටිකට් එකක් ගත්තේ නෑ හැබැයි තව ටිකට් එකක් ගන්න ඕනේ ඕ මයි හරි යන්න දෙන්න මල්ලි ටිකට් ඕනේ ඒකනේ පොඩෙන් අපි සින්දුව චුට්ටක් ඒ සින්දුව වැඩි පොඩ්ඩක් බලමු නැත්තම් ඔයාලට කම්මැලි වෙනවා මේක තව ගොඩාක් දුර යන්න තියෙනවා සින්දුවක් දාගන්නත් ඕනේ පොඩෙන් මේකේ මේ හරි ඔන්න දාගත්තා දැන් ඉතින් යන්න තමයි තියෙන්නේ වේගෙන් යනවා මේ පොඩෙන් මංගල් තියෙන රුපියල් ලැජ්ජයි ඉතින් මංගල් තියෙන සල්ලි ටික ගත්තාම මම බලන්නේ බස් එකක් දැන් නැති කියලා මං ජීර් මාරු කරලා නැහැ දැක්කද හොන් ගැව්වම ආහන අයින් කරගන්න හැබැයි චූටි කාර්යය විතරයි එහෙම කරන්නේ මේ ලොරි කාර්යයන් හිතන් ඉන්නේ උන්ගේ වාහනේ විතරයි ඉන්නේ පාරේ යන්නේ කියලා මට මල පනිනවා ඒ වෙලාවට කවුද මල්ලි ඒව ගණන් ගන්නේ ඉතින් මම ලොරි කාර්යයත් එක පුදුම ඇරියස් හරි ගණන් ගන්න එපා ආයි ලෝඩ් වෙනවා හිතන වෙන නගරයකට ඇවිල්ලා තියෙන්නේ හරි වෙන නගරයකට නගනේ නෙමෙයි බං නගරේ වෙන නගරයකට ඇවිල්ලා තියෙන්නේ නික ලෝඩ් වෙනකන් ඔයාලට කම්මැලිනේ මම ඒ හින්දා වීඩියෝ එක පොඩ්ඩක් ස්කිප් කරන්න හරි ඉතින් ලෝඩ් වුණා දැන් අපිට තියෙන්නේ පැසෙන්ජර්ස්ව රිටර්න් කරන්න ස්ටේෂන් එකට ආයි ඒ කියන්නේ මට පුළුවන් වෙයි මේක විනාඩි 30ක් යන කලින් ඉවර කරන්න ඉතින් යාළුවනේ ඉතින් ඔයාලා ගණන් ගන්න එපා මේ මගේ අතින් බස් එක හැප්පුණා තමයි ඉතින් එහෙම තමයි ඕනේ එක්කෙනෙක්ගේ අතින් වැරදි වෙනවා අපි මොකද දෙවියෝ නෙමෙයි නේද හැම එකම කරන්න පුළුවන් එහෙම තමයි ඉතින් අපි වැටියට තමයි නැගිටින්නේ තමයි ඉතින් ඔය තුවලක් නෑනේ
my bus my petrol. ඉතින් ඔයාලට පේනවා ඇති මේ වගේ හීනි පාරකත් 130ට විතර යනවා. ගියර් එක මාරු කරේ නෑ තාම. හරි දාගමුකෝ. පස්වෙනි ගියර් එක තමයි දාලා යන්නේ. යමු. අපිට වැඩි දුරක් යන්න නෑ වගේ මැප් එකේ පෙන්නන විදිහට ඉස්සරහින් ලොකු අංගුවකුත් තියෙනවා. අපි දැන් ඉඳන් මේ පැත්තට කරලා හරි ඉතින් ආඩ් ස්ථිරාවටම හැප්පුණා නේද? පාලනේ ගිලිහිලා ගියා. ආවලක් නෑ. අපි රිවර්ස් දාලා හරව ගමු. කවුද මල්ලි රිවර්ස් කරනකොට සයිඩ් කන්නාඩි බලන්නේ? පොඩ නෙමෙයි පිස්සු වට්ටන මැප් එක ගන්න මේකේ. කොහෙටද යන්නේ කියලා උඹලා හරියට කියහම් බං. පුදුම ගේමක් දීලා මේ බස් එක පාලනය කරනවා. ඔයාලට පේනවා ඉතින් මම ස්ටියරින් වීල් එක උඩ නැගලා ඉන්නේ. මෙහි කොහෙද බං මෙහි යන්නේ? පොඩ්ඩෙන් වැරදි පැත්තට දාලා තියෙන්නේ. මේ තෙල් නැතු ඉන්න වෙලාවේ මම මොනා කරගන්නවද මන්ද යාළුවනේ? කොහෙටද යන්න ඕනේ? හරියට කියහම් බං. හරි මේ පැත්තට තමයි යන්න ඕනේ. මම කලින් හරවන්න තියන්නේ. හරියට පොඩ්ඩෙන් හරියට හරි කිව්වට වැරදිද? ආටු මම වැරදි පැත්තට නේද බස් එක දාලා තියෙන්නේ. හරියට සමානයි. මගේ තමයි වැරදි. රිවර්ස් කරනකොට මම වගේ රිවර්ස් කරගන්නවත් පුරුදු වෙන්න ඕනේ. අඩුව මේ ගානටවත් රිවර්ස් කරන්න පුළුවන් කියන්නේ ඉතින් ගේමක් නේ. හරි දැන් පාර හොයාගත්තා. දැන් ඉතින් යන්න තමයි තියෙන්නේ. මම හිතුවේ මේක ඉක්මනට ඉවර කරගන්න පුළුවන් වෙයි කියලා. නෝ ඉවරයක් නෙමෙයි. කොටියනි වැටලා ගත්තා. බලන්නකෝ ඉතින් මොනා කරන්නද? මම බලනවා බස් එකේ එන්න ස්ලෝ වෙන්නේ කියලා. ගියර් එක මාරු කරන්න අමතක වුණා. හරි පොඩ්ඩක් පාර මැදට දාගමු. මේ ලොරිය යනවා වගේ. පොඩින හරි. ඉස්සර චුට්ටක් ස්ලෝ කරන්න වෙයි වගේ. කවුද මල්ලි ස්ලෝ කරන්නේ? එක පැත්තක් උඩ දාගෙන හරි මම බස් එක හරව ගන්නවා. ස්කූටර් රෙන්ටල් තමයි මෙතන මට තියෙන එකම කරුණ. එයාලා මේ අතරින් පතරින් දාන්න ගිහිල්ලා බස් එකේ හැප්පිලා මගේ බස් එක කඩනවා. මේ සෙට් එක කියලා පොඩ්ඩෙන් මෙහෙට දාලා මෙහෙට හරවලා ආයි මෙහෙටමයි යන්න තියෙන්නේ. ඉතින් ඔයාලා මේකේ අර ඩ්‍රයිවරයට දාන්න හොඳ නමක් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාලා යන්න කැමති රූට් එකක් කමෙන්ට් කරන්න. හරිද? මම ඉතින් මේක මොඩ් එකක් එහෙම දාන්න නැතුව තමයි ගහන්නේ. ඔයාලා ඉතින් ඕන තරම් මොඩ් දාලා ගහන කට්ටිය දැකලා ඇති. මේක මොඩ් එකක් දාන්න නැතුව ගහන්න මේ උනේ ඒක මේ චුට්ටක් රියලිස්ටික් ගතියට එන්න ඕනේ නේද? මොකද මේකේ තියෙන මේ මැප් වල යන්න බෑ මොඩ් දාගෙන. ඒකයි එහෙම නැතුව මේ හරි උඩින් දාගත්ත කොමාරි. අයියෝ වැරදි පැත්තටනේ දාගෙන තින්නේ. මේ ගානට ආව බස් එකේ නම මොකක් හරිම වෙනවනේ. ඉතින් මම පුවක් ගහ කරන එක දෙබලක්ම තමයි. ඒවා ගණන් ගන්න කවුද නේද? අපි යන්නකො ගමනේ. ඔයාලා මට කොච්චර පණ ආයුවත් මම මගේ යන්න ඕන ගමන යනවා. මං කියන්නේ මේ මගේ වීඩියෝ එක බලන කට්ටියන්ට නෙමෙයි. හරි ඉතින් ඔන්න සින්දුවත් ඉවර වුණා.
සින්දුවත් ඉවරුණා. මම ගාන්ට ස්ටේෂන් එකටත් ආවා යාළුවනේ. අපි එහා පැත්තෙන් ගිහිල්ලා නවත්තමු බස් එකේ. එimhe හරි පැත්තෙන් නවත්තන්න ඕනේද කියලා මම දන්නේ. හරි ඉතින් යාළුවනේ මට මතක නැහැ බස් එකේ ඩ්‍රයිවර්ව මං ඔයාලට පෙන්නනවාද කියලා. ඉතින් නැන්දි ගමන සුබයිද? How is my driving? මොනාදනි වල අත් වෙනවනේ ඉතින් බහින්න. හරි ඉතින් ඔන්න පොඩෙන් you are හරි ඉතින් ඔන්න congratulations වුණා. මට 33836ක් හම්බුණා පොඩෙන්. හරි ඉතින් no thanks කරා. ඉතින් ඔන්න දැන් අපි ඉන්නවා මෙහෙම. හරි රේඩියෝ එක අපි චුට්ටක් අපි මෙයාව බස්සලා ඉතින් ඩාන්ස් එකක් එහෙම දාමු. හරි ඉතින් නටමු. කොහොමද මල්ලි ඩාන්ස් එක? හරි ඉතින් යාළුවනේ සමුගන්න වෙලා ඉවිල්ලා තියෙන. ඉතින් ඊළඟ වීඩියෝ එකේ ඊළඟ එපිසෝඩ් එකෙන් හම් වෙනම් මගේ යාළුවෝ පරිස්සමෙන් ඉන්න. මේ ඔයාලට මගෙන් දෙන gift එක නමක් නැති අයගේ අලුත්ම dance. Goodbye යාළුවනේ. ගිහින් එනම් ආදර සමගන්නවා. මගේ යාළුවෝ හැමෝම පරිස්සමෙන් ඉන්න. ඩබල් ස්කින්නර්ස්.